භෞතික විද්‍යාවේ පළවෙනි ඒකකය ඒකක සහ මාන පිළිබඳ පැහැදිලි කිරීමක් කිරීමට මම මේ වීඩියෝව තුළ උත්සාහ කරනවා. භෞතික විද්‍යාව ඉගෙන ගැනීමේදී අපිට තියෙන්නේ අවට පරිසරය පිළිබඳව අධ්‍යයනය. අවට පරිසරය කියලා කියපුවාම අපිට ප්‍රධානව මේ සමස්තය විදිහට අපි ජීවත් වෙන ලෝකය පෘථිවිය දැක්කට පෘථිවිය ඇතුළත් වෙලා තියෙන සෞර ග්‍රහ මණ්ඩලය. ඉතින් මේ විදිහට අවකාශයේ තාරකා පද්ධති අති විශාල සංඛ්‍යාවක් පවතින. මිනිසා අපි මේක පොදුවේ පැහැදිලි කරන්න ගියපුවම යුනිවර්ස් නැත්තම් අපි මේක විශ්වය කියලා පැහැදිලි කරගන්න පුළුවන්. මම මේ සරලව කියන්නේ. මේ විශ්වය තුල බොහෝ ද්‍රව්‍ය නිර්මාණය වෙලා තිබෙන භෞතිකමය ගුණාංග මොනවද කියන අධ්‍යයනය තමයි අපි මේ පළවෙනි ඒකකය තුල පැහැදිලි කර ගැනීමට ඇතුළත් කරලා තියෙන්නේ. නැත්තම් එහි සාරාංශ වෙන්නේ. අපි බලන්නේ මේ විශ්වය තුල පවතින ද්‍රව්‍ය අපිට ප්‍රධාන වශයෙන් ඝන, ද්‍රව, වායු කියන අවස්ථා තුන කතා කරන්න පුළුවන්. ඉතින් මේ ඝන, ද්‍රව, වායු කියලා මේ කතා කරන මේ ද්‍රව්‍ය පොදුවේ ගත්තාම අපි පදාර්ථය කියලා සාරාංශ කරගන්න පුළුවන්. කැටි කරගන්න පුළුවන්. විශ්වය තුල පවතින බොහෝ ද්‍රව්‍ය ඝන ද්‍රව වායු කියන සංඝටක ওই සමස්තය අපිට ගන්න පුළුවන් පදාර්ථය කියන වචනය තුලට කැටි කරලා. දැන් මීට අමතරව විශ්වය තුල පවතිනවා විවිධ ශක්ති. දැන් ආලෝකය ඉර පායද්දී අපිට තිබෙනවා, තාප ශක්තිය තිබෙනවා. ශබ්ද ශක්තිය තිබෙනවා. විවිධ ශක්ති ප්‍රභේදත් පවතිනවා. ඒ නිසා විශ්වය තුල අපිට පවතින මේ ද්‍රව්‍ය අන්තර්ගතයේ විදිහට දකින පදාර්ථය සහ ශක්තිය පිළිබඳව අධ්‍යයනය කිරීම සිදු කරද්දී මෙන්න මේ ඕගොල්ලන්ගේ පවතින මූලිකම ගුණාංග නැත්තම් පවතින සරල කරලා දක්වන්න බැරි තරමේ පවතින වටිනාකම් නැත්තම් ගුණාංග අපි කෙටියෙන් කියනවා මූලික භෞතික රාශි. මේ මූලික භෞතික රාශියක් වෙනත් කිසිම ආකාරයකට නිර්වචනය කරන්න බෑ. ඒකට දෙන්න පුළුවන් අර්ථ දැක්වීමේ සරලම අර්ථ දැක්වීම දීලා තියෙනවා. ඊට එහා යන්න අපිට බෑ. ඒ නිසා පොදුවේ ගත්තාම මම පැහැදිලි කිරීම කරන්නේ විශ්වය තුල පවතින මේ පදාර්ථය සහ ශක්තිය පිළිබඳ අධ්‍යයනයේදී අපිට සිදු වෙනවා ඒගොල්ලන්ගේ ගුණාංග පිළිබඳව අවබෝධයක් ලබා ගන්න. මේ සඳහා ඒ ගුණාංග පිළිබඳ අවබෝධ ලබා ගැනීමේදී අපිට යම් ඒවා සතුවන ගුණාංග අධ්‍යයනය කරන්න සිද්ධ වෙනවා. මෙන්න මෙලෙස මේ අධ්‍යයනය කරන ගුණාංග ටිකක් පදාර්ථය සහ ශක්තියේ මේ අධ්‍යයනයේදී යොදා ගන්නා මේ ගුණාංග කිහිපයක් අපි භෞතික විද්‍යාවේ දී භෞතික රාශීන් ලෙස හඳුන්වනවා. ඒවායේ සරලම ආකාරය අපි දකින්නේ මූලික භෞතික රාශි විදියට. එහෙනම් පදාර්ථය සහ ශක්තිය පවතින ගුණාංග පැහැදිලි කිරීමේදී යොදා ගන්නා භෞතිකමය ගුණ අපි දකිනවා භෞතික රාශි. භෞතික රාශි ඇති. එතන මේ භෞතික රාශි සම්බන්ධ පැහැදිලි කිරීමේදී අපට හමු වෙනවා මූලික භෞතික රාශි. පළවෙනි විදිහට අපි දකිනවා දිග. යම්කිසි පදාර්ථයක දකින්න තියෙන ගුණයක් අපිට තිබුණා දිග. ඊළඟට තව දෙයක් අපිට එයා සතුවන ගුණාංගයක් විදිහට ස්කන්ධය. හරි. තමතර කාලය ගත වීගෙන යනවා. අපේ වයස ගෙවිගෙන යනවා කියලා අපි කියන ඉපදුණු දා ඉඳන්. කාලය ගත වෙනවා. දිග ස්කන්ධේ කාලය. තව අපිට දකින්න ලැබෙනවා පරිසරයේදී උණුසුම. අපි නැතිනම් රස්නේ කියලා කියන වචනේ
අපි එක දකින්නේ තාපගතික උෂ්ණත්වය. තාපගතික උෂ්ණත්වය. ද්‍රව්‍ය ප්‍රමාණය. විදුලි ධාරාව කියන ගුණාංගය. විදුලි ධාරාව. දිග ස්කන්ධයේ කාලය තාපගතික උෂ්ණත්වය ද්‍රව්‍ය ප්‍රමාණය විදුලි ධාරාව. තව ප්‍රදීපන තීව්‍රතාව. ප්‍රදීපන තීව්‍රතාව. එහෙම නැත්නම් අපි මේකට තව වචනයක් හඳුන්වනවා දීප්ත තීව්‍රතාව කියලා. කියලාත් කියනවා. මූලික භෞතික රාශිය හත පදාර්ථය සහ ශක්තිය පිළිබඳව අධ්‍යයනයේදී අපට හමු වන මූලික ගුණාංග. මූලික භෞතික රාශියන් විදිහට අපිට හඳුන්වා දීමට පුළුවන්. අපි බලමු මූලික භෞතික රාශිය සම්බන්ධයෙන් දිග ස්කන්ධය කාලය විදුලි ධාරාව තාපගතික උෂ්ණත්වය ද්‍රව්‍ය ප්‍රමාණය දීප්ත තීව්‍රතාව. හොඳයි දරුවනේ, මෙන්න මේගොල්ලන්ගේ ඊළඟට අපට සිදු වෙනවා වටිනාකම් ඉදිරිපත් කිරීමේදී ඒක වඩා අර්ථවත් වීම සඳහා ඒ වටිනාකමට ඒකකයක් ලබා දෙන්න. දිග සම්බන්ධ අපිට දීපු ඒකකයේ විදිහට මීටරය වෙනවා. මීටර්. ස්කන්ධයට කිලෝග්‍රෑම්. කාලයට තප්පර. විදුලි ධාරාවට ඇම්පියර. තාපගතික උෂ්ණත්වය කෙල්වින්. ද්‍රව්‍ය ප්‍රමාණය මවුල. දීප්ත තීව්‍රතාව කැන්ඩිලාව. එනම් මූලික භෞතික රාශි අපිට මේ ආකාරයට 7ක් අර්ථ දැක්වෙනවා. ඒගොල්ලන්ගේ ඒකක විදියට දිග මීටර, ස්කන්ධය කිලෝග්‍රෑම්, කාලය තප්පර, විදුලි ධාරාව ඇම්පියර්, තාපගතික උෂ්ණත්වය කෙල්වින්, ද්‍රව්‍ය ප්‍රමාණය මවුල, දීප්ත තීව්‍රතාව කැන්ඩිලාව ලෙස ඒකක හඳුන්වා දෙනවා. ඊට අමතරව මේ ඒකක සඳහා සංකේත මීටර වලට සිම්පල් m භාවිතා කරනවා. කිලෝග්‍රෑම් කියපුවාම සිම්පල් kg භාවිතා කරනවා. මම පස්සේ පැහැදිලි කරනවා ඒ සිම්පල් k වෙන්නේ කියලා. තප්පර සිම්පල් s වෙනවා. ඇම්පියර කැපිටල් A වෙනවා. කෙල්විනය කැපිටල් A K වෙනවා. මවුලය සිම්පල් MOL මවුල්. කැන්ඩිලාව CD වෙනවා. මූලික භෞතික රාශි 7 ඒකක සහ ඒකක වල සංකේත තමයි පුතේ මම මේ පැහැදිලි කිරීම කරේ. ඉතින් ඔබ උත්සාහ කරන්න මෙය මතකයේ තබා ගැනීමට. ඊටාම සරලයි. මම ටිකක් පැහැදිලි කරලා දුන්නේ වේගවත් පැහැදිලි කිරීමක්. ඒකට කාලය පමණ අපි ගත කිරීම අවශ්‍යතාවයක් නැහැ. හොඳයි. මීට අමතරව පදාර්ථයේ පවතින තවත් ගුණාංග කීපයක් ඉදිරිපත් වෙනවා. අපිට කෝණ සම්බන්ධ මිනුම් ගැනීමේදී මෙම ඉදිරිපත් කරපු ගුණාංග වලින් අපිට නොහැකි නිසා මේ කෝණ සම්බන්ධ මිනුම් ගැනීමේදී මෙම මූලික රාශි 7 ඉදිරිපත් කිරීමෙන් පසුව හඳුන්වලා දීපු දෙකක් තිබෙනවා. ගුණාංග දෙකක්. ඒක අපි දකිනවා තල කෝණය. අනික දන්නවා අපි ඝන කෝණය කියලා හඳුනා ගන්නවා. ඝන කෝණය.
වර මූලික භෞතික රාශීන් වලට අමතරව පදාර්ථයේ පවතුණු කෝණ මිනුම් සම්බන්ධ වටිනාකම් ඉදිරිපත් කිරීමේදී අතිරේකව හමුවෙච්ච ගුණාංග කීපයක්. ඒ නිසා මේක පරිපූරක මේවට ඉදිරිපත් කරපුවාම ඒකක තල කෝණයට අපිට ගන්න පුළුවන් රේඩියන. ඒතර සංකේතවත් කරනවා ආ රේඩියන්ට්. ඝන කෝණය දෙනවා ස්ටේරේඩියන. ඒක SR විදිහට දකිනවා. මෙන්න මේ අතිරේකව අපිට මූලික රාශි 7ට අමතරව හමු වෙච්ච මේ ගුණාංග දෙක සඳහා ඉදිරිපත් කරපු ඒකක රේඩියන සහ ස්ටේරේඩියන අපි හඳුනා ගන්නවා පරිපූරක ඒකක කියලා. පරිපූරක ඒකක. එහෙනම් භෞතික විද්‍යාවේ පරිපූරක ඒකක යනු කුමක්ද කියලා කෙටි ප්‍රශ්නයකදී ආපුවාම අපිට ඉදිරිපත් කරන්න තියෙන්නේ රේඩියන් සහ ස්ටේරේඩියන් කෝණ සම්බන්ධ මිනුම් මැනීමට භාවිතා කරපු ඒකක දකින්න පුළුවන්. එහෙනම් භෞතික රාශියක් කියලා අපිට අර්ථ දැක්වීමක් විභාගෙදී අපෙන් එන්නේ නැහැ. නමුත් අපි සරලව මෙන්න මේ විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. වෙනත් කිසිදු භෞතික රාශියක් මත රඳා නොපවතින. ඒ වගේම තව දුරටත් සරල කර දැක්වීමට හැකි ආකාරයක් නොමැති භෞතිකමය ගුණාංගයක් පදාර්ථයේ පවතින අපි හඳුන්වනවා මූලික භෞතික රාශියක් විදියට. තර මූලික භෞතික රාශි 7 සහ ඊට අමතරව ඉදිරිපත් කරපු පරිපූරක ඒකක පිළිබඳ පැහැදිලි කිරීමයි මම ඔබට කර දුන්නේ. දැන් මෙන්න මීට පස්සේ අපිට මේ මූලික රාශි භාවිතයෙන් ගොඩනැගෙන රාශීන් කතා කරන්න තිබෙනවා. මූලික රාශීන් ඇසුරු කරගෙන අපිට ඉදිරිපත් කරන්න පුළුවන් රාශීන් භෞතික විද්‍යාවේ පවතින ගුණාංග අපි හඳුන්වනවා ව්‍යුත්පන්න භෞතික රාශි. ව්‍යුත්පන්න භෞතික රාශි. ව්‍යුත්පන්න භෞතික රාශි. හොඳයි මොකක්ද කියලා බලමු අපි පොඩ්ඩක් පැහැදිලි කරගන්න ව්‍යුත්පන්න භෞතික රාශියක් කියලා. ව්‍යුත්පන්න භෞතික රාශියක් කියන්නේ මූලික රාශි භාවිතා කරලා ඉදිරිපත් කරන්න පුළුවන් කෙනෙක්. උදාහරණයක් විදිහට අපිට වර්ගඵලය. පුතේ වර්ගඵලය අපිට ඉදිරිපත් කරන්න පුළුවන් දිග වැඩි කිරීම පළල. මේක සරල අර්ථ දැක්වීමක්. හැබැයි මූලිකයක් විදිහට අපිට මූලික රාශියක තමයි දිග කියන ගුණය පවතින්නේ. අපිට පළලක් කිව්වත් අපි ඇත්තට මෙතන පවතින ගුණාංගය නම් දිගයි. එනම් පැහැදිලි මූලික රාශිය යොදාගෙන අපි වර්ගඵලය අර්ථ දැක්වුවා. මූලික රාශි භාවිතා කරමින් අර්ථ දක්වන භෞතිකමය ගුණ නැත්නම් භෞතික රාශියක් දකිනවා ව්‍යුත්පන්න රාශිය විදියට. පරිමාව ඉදිරිපත් කරන්න පුළුවන්. දිග මම පළල වෙනුවටත් දිග කියලාම දානවා. උස වෙනුවටත් දිග කියලාම දානවා. මොකද උස කියන ගුණාංගය අපි වස්තුවේ පවතින ආකෘතිය අනුව කියන්නේ. නමුත් එතන තිබෙන්නේ දිගක්. මනින්න වෙන්නේ මීටර් වලින්. එසා මූලික රාශි භාවිතා කරගෙන පරිමාව කියන්න පුළුවන්. පරිමාව ව්‍යුත්පන්න රාශියක් වෙනවා. ඝනත්වය ඝනත්වය ගත්තාම අපිට ලියන්න පුළුවන් ස්කන්ධය බෙදීම පරිමාව. ස්කන්ධය බෙදීම පරිමාව. මේ අර්ථයක් කියනවා. යටතේ අන්න මූලික රාශියෙන් යොදාගෙන අපිට පරිමාව ඉදිරිපත් කරන්න පුළුවන්. ස්කන්ධය anu මූලික රාශියක්. ඒ නිසා ඝනත්වය ව්‍යුත්පන්න භෞතික රාශියක් විදිහට අපිට ඇතුළත් කරන්න පුළුවන්. හරි. මේ ආකාරයටම තව අපිට ලියන්න පුළුවන් කීපයක්. බලය ඉදිරිපත් කරන්න පුළුවන්. බලය කියන්නේ ස්කන්ධය වැඩි කිරීම ත්වරණය කියලා ලියන්න පුළුවන්. බලය ස්කන්ධය වැඩි කිරීම ත්වරණය. පීඩන ඉදිරිපත් කරොත් අපිට බලය බෙදීම වර්ගඵලයේ විදිහට දක්වන්න පුළුවන්. පීඩනය
බලය බෙදනවා වර්ගඵලය. හරි. බලය ඉදිරිපත් කරන්න පුළුවන් මූලික රාශීන්ගෙන්, ත්වරණ ලියන්න පුළුවන් මූලික රාශියකින්, වර්ගඵලය ඉදිරිපත් කරන්න පුළුවන් මූලික රාශීන්ගෙන්. ඒතර අපිට මෙතන පීඩනය ගන්න පුළුවන් මූලික රාශීන් ඇසුරු කරගෙන ලියන්න පුළුවන් කෙනෙක් නිසා එය ව්‍යුත්පන්න භෞතික රාශියක් ගණයට ඇතුළත් කරන්න පුළුවන්. ඔබට පැහැදිලි ඇති ව්‍යුත්පන්න භෞතික රාශියක් කියන්නේ මොකක්ද කියන එක. මූලික රාශීන් යොදාගෙන ඉදිරිපත් කරන භෞතික ගුණ අපි දකිනවා ව්‍යුත්පන්න රාශීන් විදියට. දැන් කාර්යය බලය වැඩි කිරීම විස්ථාපනය. බලය වැඩි කිරීම විස්ථාපනය. මෙන්න මේ වගේ විදියට අපට ව්‍යුත්පන්න භෞතික රාශීන් පැහැදිලි කරගන්න පුළුවන්. ඊළඟට මේ ව්‍යුත්පන්න රාශීන්ගේ ඒකක කොහොමද ගොඩනගා ගන්නේ? හරි. මූලික රාශි 4 ලබා දුන්නු ඒකක සංකේත භාවිතා කරගෙන අපිට පුළුවන් ව්‍යුත්පන්න රාශීන්ගේ ඒකක ගොඩනැගීම සිදු කරන්න. බලය සම්බන්ධයෙන් කතා කරන විට ස්කන්ධයට අප දුන්නු ඒකකය කිලෝග්‍රෑම්. ත්වරණය අපි දන්නවා ms ශ්‍රේණිය 2යි. එහෙමනම් අපිට මේක ඉදිරිපත් කරන්න පුළුවන් කිලෝග්‍රෑම් ms ශ්‍රේණ 2 විදියට. නමුත් පුතේ බලය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ඒකකයේ ප්‍රකාශන ලියද්දී මේ අකුරු කීපයක භාවිතයක් ටිකක් නාමාවලිය දිග වැඩි. මෙන්න මෙම හේතුව නිසා මේ සම්බන්ධයෙන් ඒකක ඉදිරිපත් කිරීමේදී අපේ මේ භෞතික විද්‍යාවේ නැත්නම් විද්‍යා විෂයේ ඊට මහඟු සේවයක් ඉටු කළ විද්‍යාඥයන්ගේ නාම මේ සඳහා යොදා ගන්න. ඒ නිසා බලය සම්බන්ධ අපිට පරීක්ෂණ කරපු විද්‍යාඥයෙක් නිව්ටන් නියම හොයාගත්තේ බලය සම්බන්ධයෙන්. ඒ නිසා අපි ආව නිව්ටන් විද්‍යාඥයෙක් ඔහුට ගරු කිරීමක් විදියට අපි මේ KGMS ශ්‍රේණ 2 කියන දිගු නාමාවලිය කැපිටල් N කියන තැනට සීමා කරනවා. සාන්තර්ජාතිකව විද්‍යාඥයෙක්ගේ නමක් යම්කිසි ඒකකයකට භාවිතා කරනවා නම් ඒ පළමු අකුර කැපිටල් බ්ලොක් ලෙටර් එකක් විය යුතුයි කියන එක නීතියක් වෙලා තියෙනවා. දෙවෙනි අකුර ඉදිරිපත් කිරීමේදී අපි ඒක සිම්පල් අකුරක් විදිහට ලිව්වට වරදක් නැහැ. ඒකත් ඒකකවල සංකේත ඉදිරිපත් කිරීමේදී අපට හැදෑරීමට පවතින නියමයක් නෙවෙයි නීතියක් බවට පත් වෙලා තිබෙනවා. ඊළඟට බලමු පීඩනය සම්බන්ධ ඒකකය. පීඩන සම්බන්ධ ඒකකය ඉදිරිපත් කරද්දී බලය සඳහා නිව්ටන්, වර්ගඵලය සඳහා වර්ග මීටර. අපිට ලියන්න පුළුවන් නිව්ටන් වර්ග මීටරයට කියලා දර්ශක භාවිතා කරලා. මේ ඉරෙන් උඩට යද්දි ඍණ දර්ශකයක් බවට පත් වෙනවා. ඒතර පීඩනය සම්බන්ධයෙන් පීඩන සම්ප්‍රේෂණ මූලධර්මයේ වැනි සංසිද්ධීන් සොයාගත් විද්‍යාඥයෙක් විදියට පැස්කල් ඔහුට ගරු කිරීමක් විදියට පීඩනය සම්බන්ධ ඒකකය අපි පැස්කල් විදියට දක්වනවා. එතකොට පුද්ගලයෙක්ගේ විද්‍යාඥයෙක්ගේ නාමයක් ඒ නිසා පළමු අකුර කැපිටල්, දෙවෙනි අකුර සිම්පල් විදියට තියෙනවා. වර්ග මීටර නිව්ටන් එකක් කියන්නේ පැස්කල් එකක් විදියට අපිට අර්ථ දක්වන්න පුළුවන්. කාර්ය සම්බන්ධ ඒකකයට ගියපුවාම අපිට බලය සඳහා ඒකකය වෙනවා නිව්ටන්, විස්ථාපනය සඳහා මීටර දුර වෙනවා. නිව්ටන් මීටර කියලා කියන්නේ අපි දකිනවා ජූල් එකක් විදියට. ජූල් කැපිටල් J විද්‍යාඥයෙක්ගේ නමක්. ඒකක නාමාවලිය තුල මේ ආකාරයට විද්‍යාඥයන්ගේ නාම ඇතුළත් වන අවස්ථාවන්හිදී නීතිය තමයි ඒ සංකේතයේ පළමු අකුර කැපිටල් අකුරක් වීම. නැත්නම් බ්ලොක් ලෙටර් එකක් වෙනවා. එක අකුරක් තියෙනවා නම් ඒ අකුර බ්ලොක් ලෙටර් එක විතරයි. හැබැයි පැස්කල් වැනි, හර්ට්ස් වැනි තැන්වලදී අපි අකුරු දෙකක් භාවිතා වෙනවා නම් දෙවන අකුර අනිවාර්යයෙන්ම සිම්පල් ලෙටර් එකක් විය යුතුයි. හොඳයි. ඒ
ඒකක ක්‍රමයක් තුළ සංකේත ඉදිරිපත් කිරීමේදී පවතින එක් නීතිමය පැහැදිලි කිරීමක් තමයි සිදු කරේ. ඔබ විභාගයට මම සංකේත වලින් ඒකක ඉදිරිපත් කරද්දී මම නිවැරදි ආකාරයට ලියලා තියෙනවද? මේ අකුරු මේ කියන නීති රීති වලට තිබෙනවද කියන එක තමයි අපි ප්‍රශ්න පත්‍රය තුල කෙටි ප්‍රශ්නයකදී පරීක්ෂා කිරීම සිදු කරන්නේ. අපි ඊළඟට කතා කරමු මේ ඒකක සම්බන්ධයෙන් පවතින උපසර්ග කියන කොටස. හොඳයි. ඒක මම ඊළඟ දෙවන වීඩියෝව තුලින් ඔබ හමුවට ඉදිරිපත් කරනවා.